මේ දවස්වල ඔයා කියවන පොත මොකක්ද? ඔයා මේ දවස්වල ආසාවෙන් පොතක් කියවනවා නම් ඒ පොත මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයා මේ දවස්වල පොත් කියවන්න නැත්නම් ජීවිතයට සම්බන්ධ බොහෝ දේවල් ඒකරාශී කරන හොඳම මිතුරෙක් වෙච්ච පොතක් කියවන්න අමතක කරන්නත් එපා. ඒ කියන කාරණේ මතක් කරන ගමන් මේ සූදානම් වෙන්නේ අද දවසේදී පොත් එක්කලා ජීවිතේ කොයිතරම් සම්බන්ධද? එහෙම නැත්නම් කොයිතරම් ලස්සන මානවල් වලට අපිව මේ පොතක් අරගෙන යනවද කියන කාරණය ඔබට මතක් කරන ගමන් පුංචි සංවාදයක යෙදෙන්න. ඔබත් එක්කම මේ දවස්වල මම හරි අපූර්ව පොතක් කියවනවා. මේ පොතේ නම 11 ප්‍රවේශ් වික්‍රමසිංහගේ 11 කෘතිය තමයි මේ දවස්වල මම කියවන්නේ. මේ කෘතියට මම ආස කරන්න හේතුව තමයි මේ කෘතිය ආරම්භයේදීම පිදුමෙදිම තියෙනවා ජීවිතේ එනවා අවසානවාදී අවස්ථා. සියලු දේවල් අපිට නැති වෙලා යයි. එහෙම නැත්නම් අපේ හීන හැබෑ කරගන්න බැරි වෙයි කියලා අවසානවාදී අවස්ථා හිතේ ඇතිවන තැන් එනවා. එහෙම වෙලාවල් වලට නෑ ජීවිතයේ අවසානවාදී අවස්ථාව විතරක් නෙමෙයි ඒ අවසානවාදී අවස්ථා ඇතුළෙත් ජීවිතේ හීන හැබෑ කරගන්න එකම එක නිමේෂයක් වුණත් තියනවා කියන කාරණය මතක් කරලා දෙනවා මේ පොතේ. ඒ නිසා මම මේ පොතට හරි ආදරේ. ඒ නිසා මට හිතුණා අද ඒ පොත් එක්කම මේ වගේ අභිප්‍රේරණයන් එක්ක යන පොත් ගැන කතා කරන්න. මේ විදිහට ඉස්සරහට යද්දී අපි කැමතින හීන දිනන්න හීන දකින්න ඒ හීන දකිද්දී විවිධ කාල පරාස ගත කරනවා. සමහර වෙලාවල් වලට ප්‍රබෝධයෙන් වැඩ කරන කාල, ධනාත්මකව වැඩ කරන කාල, මේ හැමදේම ගත වෙද්දී සමහර කාල තියෙනවා ජීවිතේ එපා වෙන, අසීරුයි කියලා හිතෙන, අතහරින්න ඕන කියලා හිතෙන. හැබැයි මතක තියාගන්න ඔබ මේ ජීවිතේ ලබන්නේ බොහොම අමාරුවෙන්. ඒ ජීවිතේ ශක්තිමත් කරගෙන ඉදිරියට යන එක ඔබේ වගකීමක්. ඉතින් මේ දැන් මම කතා කරේ ඒ වගේ පොතක් ගැනනේ. මම කියවනේ පොතක් ඔබගේ මිතුරෙක් කරගන්න කියලා. මේ 11 කෘතියේ එක තැනක හරි අපූර්ව කතාවක් තිබුණා. ඒ කතාව තමයි හරිම පාර හොයාගන්න වගේම වැරදි පාර අතහරින්න ධෛර්යයක් තියෙන්න ඕන කියන කාරණය. ඒ පොතේ ඒ විදිහට තියෙද්දී අද දවසේදී මට හිතුණා මේ පොතක පිටුවක් අරගෙන කතා කරන්න. හරිම පාර තෝරගන්න, වැරදි පාර අතාරින්න අපිට කොයිතරම්නම් ධෛර්යයක් තියනවද? සමහර වෙලාවල් වලට ඔබේ ජීවිතේ රිලේෂන්ෂිප් එකක් වේවා, එහෙමත් නැත්නම් ඔබ අකමැතිවෙන් කරන රැකියාවක් වේවා, එහෙම නැත්නම් අකමැතිම මිනිස්සු කොටාසයක් වේවා, ඔබට අතහරින්න කොයිතරම්නම් ශක්තියක් තියනවද? ඔබම හිතලා බලන්නකෝ. සමහර වෙලාවල් වලට ඔබට ඒ ධෛර්යය නැහැ නේද? අතාරින්න ඕන තැන් අතහැරලා යන්න. හැබැයි මේ පොතේ කියන විදිහට නම් අපිට යම් කිසි දෙයක් හොඳ නැහැ කියලා තේරුණොතින් අතාරින්න තරම් ශක්තියක් තියෙන්නට ඕන. එහෙම කියද්දී මේ කතා හිමීට ගලාගෙන යද්දී ඒකටම සම්බන්ධ වෙච්ච පුංචි කතාවක් මට මතක් වුණා. ඒ කතාව ඔබේ ජීවිතයටත් වැදගත් වේවි. ඒ හින්දා මම ඒ කතාව මෙහිම කියන්නම්කෝ. ඔබ දන්නවද එක්තරා රැකියාවක නියුතු වෙලා ඉන්න සේවකයෙක් ඉන්නවා. පසු කාලීනව තමන්ගේ රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානියට ගිහිල්ලා තමන්ට උසස් වීමක් නොදීම සම්බන්ධයෙන් ස්තුති කරපො. ඒ කතාව තමයි අද කියන්නේ. බලන්නකෝ තමන්ගේ රැකියාවේ උසස් වීමක් නොදුන්නොත් ආයතන ප්‍රධානියෙක් ඔබ නම් ඒ විදිහට ස්තුතිවන්ත වෙනවද? නමුත් මොහු නම් ඒ විදිහට ස්තුතිවන්ත වුණා. ඔහුගේ ජීවිත කතාවෙනුත් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඒ කතාව මම මේ විදිහට ඔබට කියන්න. ඔබ දන්නවද සමහර අවස්ථා එනවා ජීවිතේ අසීරු අමාරුම අවස්ථා. ඒ අසීරුම අවස්ථාවලදී ගන්න නිවැරදි එක් තීරණයක් ඔබේ ජීවිතේම වෙනස් කරනවා. මේ කියන පුද්ගලයාගේ ජීවිතෙත් වෙනස් වුණේ අන්න එහෙමයි. ඔහු නමින් ඉන්දියාවේ සුප්‍රසිද්ධ ලේඛකයෙක් වන චේතන් භගත්. චේතන් භගත්ගේ ජීවිත කතාව ගත්තහම ඔහුගේ ජීවිත කතාවම හරිම පෙරලිකාරයි. චේතන් භගත් කියලා කියන්නේ 2010 ඉන්දියාවේ youth culture change කරන ස්ටෝරි ටෙලර් කෙනෙක් විදිහට නම් කරපු 2010 වර්ෂයේ ටයිම්ස් සංග්‍රහයේ ලෝකයට බලපෑම් සහගත පුද්ගලයන් 100 දෙනෙක් අතරට නම් ලැබපු කෙනෙක්.
මේ චේතන් භගත් කියලා කියන්නේ තමන්ගේ රැකියා ස්ථානයේදී අර මං කලින් සඳහන් කරපු විදිහට ආයතන ප්‍රධානියා උසස් වීමක් ලබා නොදුන් ප්‍රගතියක් පෙන්වන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලෙක්. හැබැයි චේතන් භගතෙන් තමන් ප්‍රතික්ෂේප වුණා කියලා ජීවිතේ අතහරින්නට හිතන්නේ නැහැ. හැබැයි ඔහුට මුලින්ම හිතුණා මං ඉඳලා වැඩක් නැහැ, මම මේ ජොබ් එක කරලා වැඩක් නැහැ, කොයිතරම්නම් මම මහන්සි වෙනවද. හැබැයි මට රැකියාවෙන් උසස් වීමක් ලැබුණ නැහැ. එතනදී මම ප්‍රතික්ෂේප වෙනවා කියලා මොහු ජීවිතේ කඩා වැටීමකට ලක් වෙනවා. හැබැයි ඔහු තීරණය කරනවා ඒ කඩා වැටීම් ඇතුළෙත් සංසුන් මනසෙන් ඉඳලා වටපිටාව බලන්න. ඔහුට මුණ ගැහෙනවා ඔහුගේ ඇඟ ඇතුළෙම තිබ්බ දක්ෂතාවයක්. මොකද්ද දන්නවද? ලේඛන කලාව. ඔහු මොකද කරන්නේ? Taman ප්‍රතික්ෂේප වීමේ වේදනාව පොතක් ලිවීම තුලින් निराකරණය කරගන්නට තීරණය කරනවා. ඔහු මොකද කරන්නේ? Taman අර පීඩාවට පත් වෙච්ච තැනින් මිදිලා පොත් ලියන්න පටන් ගන්නවා. පොත් ලියන එක ඔහු කොතනින්ද දන්නවද නැවතුවේ? ඔබ මම ඊටමත් ආදරයෙන් නැරඹුව 3 Idiots කියන සිනමා පටයට මුල් වුණු 5.1 කියන පොත රචනා කරලා තමයි අන්තිමේදී චේතන් භගත් තමන් රිජෙක්ට් වීම කියන තැනින් මිදිලා ජීවිතේ ජයග්‍රහණය කරේ. ඒ විතරක්ම නෙවෙයි ඊට අමතරව 5.1 ඒ වගේම The 3 Mistakes of My Life ඒ වගේම Half Girlfriend වගේ ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ කෘති රචනා කරනවා. ඔහු ලියන්නේ නවකතා. නවකතා කියන්නේ ඔහුගේ නවකතාවක් කියලා කියන්නේ උණු කැවුම් වගේ විකිනෙන පොතක්ලු. ඉතින් ලෝකේ මේ තරම් හාස්කමක් ඒ වැළඳ ගන්න බොහෝ දෙනෙක් වැළඳ ගන්න පොතක් ඔහු රචනා කරන්නේ මොකක් නිසාද? ඒකට හේතුව වුණේ ඔහුගේ ප්‍රතික්ෂේප වීම ඔහු හොඳම ආයුධයක් බවට පත් කරගත්ත නිසා. තමන්ගේ ඇතුලේ හැඟවිලා ඉන්න ශක්තිවන්තයාව හොයාගන්න ආයුධයක් බවට පත් කරගත්ත නිසා. ඉතින් මේ අද දවසේදී මේ චේතන් භගත්ගේ කතාව කියන්න හිතුනේ අන්න ඒ නිසයි. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් නවකතා ලියනවා තව බොහෝ පිරිසකගේ ජීවිත ලස්සන කරගන්න උදව් වෙන ධනාත්මක අභිප්‍රේරණයක් ලබා දෙන සිතුවිලි එකතු කරලා. ඉතින් බලන්නකො ප්‍රතික්ෂේප වීම කොයිතරම්නම් ඔහු හොඳ විදිහට යොදාගත්තද. වර්තමානයේ සමාජ දිහා බලද්දී සමහර වෙලාවල් වලට ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරුව. එහෙම නැත්නම් තමන්ට ඕනමයි කියන දෙයක් නොලැබීම නිසාවෙන් ඔබ පීඩාවට පත් වෙනවා නේද? සමහර වෙලාවල් වලට ජීවිතෙන් පලා යන්න උත්සාහ කරනවා නේද? හැබැයි ඔබට පුළුවන් වුණොතින් නිහඬව ඉවසීමෙන් ඉඳලා දරා ගැනීම ප්‍රගුණ කරලා ඒ දේවල් වලට උත්තර දක්වන්න කොයිතරම්නම් ජීවිතේ ලස්සන වේද. සමහර විවේචන තියෙනවා, සමහර නොලැබීම් තියෙනවා. ඔබ ඇතුලේ ඉන්න දැවැන්තයාව එළියට ගන්න උපකාරී වන. ඉතින් ඒ නිසා ඔන්න ඔබට මතක් කරනවා ආදරයෙන් මේ විදිහට ජීවිතේ ඇතුලේ ප්‍රතික්ෂේප වෙන තැන්, මගහැරෙන තැන්, අත්හැරෙන තැන් ගැන කලකිරීමට පත් වෙන්නේ නැතුව දරාගෙන ඉන්න. කවදා හරි දවසක ඒක ඔබේ ජීවිතේ වාසනාවන්තම ඔබව ශක්තිමත්ම කරන දේ බවට පත් වේවි. ඉතින් මේ කතාව ඇතුලේ ඔන්න ඒකයි මම ඔබට කිව්වේ. සමහර වෙලාවල් වලට හොඳ පොතක් කියන්නේ ජීවිතය ඇතුලේ ඉස්සරහට යන්න උදව් වෙන හොඳ ගමන් සඟෙක්. ඒ නිසා පොතක් ගමන් සඟෙක් බවට පත් කරගමු නේද? ඒ ආරාධනය කරන ගමන් අද දවසට සූදානම් වෙන්නේ සමුගෙන යන්න.